දවල්ට කාපු කෑම එක බත් එකේ තියෙන්නේ රතු බතොයි, ජපන් පටුකොළ මැල්ලුන් තෙල් දාලයි, තව අල්තෙල් දාලත් තියෙනවා. ආයෙ උදේ සම්බෝල තිබ්බා, මං ඒව චුට්ටකුත් ගත්තා. ඉතින් අද මට කේල් කොලේ දාගෙන කන්න හිතුණා. පුදුම ආසාවල තමයි හිතෙන්නේ හිටපු ගම. ඊට පස්සේ ඉතින් බත් එකත් අරගෙන මං එළිය පාඩම් කර කර හිටියේ. තෙන්ටම ගියා උලන් වැඩි වැඩි කන්න. ඉතින් අපේ අත්තම මට කියලා දීලා දෙනවා බත් කනකොට බත් ටික අනනකොට බත් චුට්ට චුට්ට අරගෙන ඉරක් වගේ වෙන්න බත් ටික පිළිවෙලකට අනාගෙන කන්න කියලා. එතකොට බලන් ඉන්න කෙනෙක්ට ආස හිතෙනවලු. ඉතින් මං එහෙම කන්න තමයි try කරන්නේ හැමදාම. ඒ වගේම යා කියලා දීලා තියෙනවා බත් කාලා බත් පිටක් අවසානට ඉතුරු කරන්න කියලා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා සියලුම සත්තුන්ට ආහාරයක් වෙන්න කියලා විසික් කරන්නලු. එතකොට කුරුල්ලොන්ට, එතකොට පොළොව ඇතුලේ ඉන්න ශෝරාබන සත්තුන්ට ඒක ආහාරයට ගන්න පුළුවන්ලු. ඒ වගේම ඒකෙන් අපිට ගොඩාක් පින් සිද්ධ වෙනවලු. ඉතින් ඔයාලත් එහෙම කරන්නකෝ. එහෙනම් මං අදට ගිහින් ඉන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.